මදුරුවෙක් එහෙම දැක්කම මොකෝ හිතෙන්නේ? හාමුදුරනේ අපේ පවුලේ අය නම් ජීවිතේට මදුරුවෙක්වත් මරන්නේ මාර කරුණාවක් පහළ වෙන මදුරුවෙක් දැක්කත් නේ හොරකම් කරන එක. දැන් මෙතන බහුතරයක් ඉන්නේ අම්මලානේ. කවුරු හරි අම්ම කෙනෙක්ට කියන්න පුළුවන්ද මෙහෙම? හාමුදුරනේ මම නම් මගේ ජීවිතේට මගේ මහත්තයාගේ සාක්කුවෙන් රුපියල් 100ක් අතලා ගියා. පුළුවන්ද කියන්නේ? ඉන්නවද? මම හිතන්නේ හරි අමාරුයි එහෙමනේ. මොකද අපේ රටේ බහුතරයක් අම්මලා මහත්තයාගේ සාක්කුවෙන් රුපියල් 100ක් හරි පන්නලා දීද නැද්ද? තියනවාම නේ. හරි. බලන්න හොරකමවත් අපෙන් ඈත් වෙලා නැහැනේ. දැන් අපේ රටේ දරුවෝ ගත්තාම තේරෙනවා සාපු ගමන් හොරකම් කරන්නේ කාගේ? අල්ලපු ගෙදරින්ද? නෑ කොහෙන්ද? තමන්ගේ ගෙදර තමන්ගේ අම්මගෙනුයි තාත්තගෙනුයි. බලන්න ගේ ඇතුලේ ප්‍රාණඝාතය ඈත් වෙලා නැහැ. හොරකම ඈත් වෙලා නැහැ. කාමයේ වරද හැසිරීමෙන් ඈත් වෙලා නැහැ. බොරු කියන එකෙන් ඈත් වෙලා නැහැ. සුරාව පාවිච්චි කරන්නේ නැති තැනක් හොයන්න නැහැ. හිතන්න අපි තාම පන්සිල් පද පහවත් රකින්න පටන් අරන්ද? නෑ අපේ බෞද්ධකම කොහෙද තියෙන්නේ?